iTrust LD account එකක් හදන්න කලින් iTrust LD කියලා කියන්නේ මොකක්ද කියලා අපි අද කතා කරමු. iTrust LD කියලා කියන්නේ ඔයාලගේ XM account එකට, Binance account එකට, Skrill account එකට, Perfect Money, Neteller මේ හැම account එකකටම අවශ්‍ය ඩොලර් මිලදී ගන්න වගේම ඔයා ළඟ තියෙන ඩොලර් විකුණලා රුපියල් කරගන්න ලංකාවේ ඉන්න හොඳම local depositor කෙනෙක්. ඒ වගේම iTrust LD හරහා ගනුදෙනු කරන අයට ලැබෙන වාසි ගැන කතා කරොත් ඔයාලා ඩිපොසිට් කරන හැම අවස්ථාවකදීම ඔයාලට බෝනස් පොයින්ට් ලැබෙනවා. ඒ පොයින්ට් ඩොලර් හැටියට විත්ඩ්‍රෝවල් කරගන්නත් පුළුවන්. ඒ වගේම gift vouchers, cap, t-shirts, mugs වගේ තෑගි සහ හොඳම ගනුදෙනුකරුවන්ට තායිලන්ඩ්, මාලදිවයින් වගේ සවාරද දිනා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාලගේ විත්ඩ්‍රෝවල් එක ඩිපොසිට් එක සම්බන්ධ වෙන ඕනෑම ගැටලුවක් සිංහලෙන්ම කතා කරලා විසඳ ගන්න පුළුවන් කස්ටමර් සර්විස් එකක්ද ඔයාලට iTrust LD වෙතින් ලබා දීලා තියෙනවා. මේ හැමදේම එක්ක අපි දැන් යමු iTrust LD account එකක් හදාගන්න. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා channel එකට අලුත් කෙනෙක් නම් පහළ subscribe button එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඔයා ට්‍රේඩින් කරන කෙනෙක්ද? binary option, forex, IQ option, expert option, XM trading platform හා ඕනෑම trading platform එකක් සඳහා ඔබට අවශ්‍ය කරන XM direct deposit, Skrill, Neteller, Perfect Money, USDT හොරුන්ට හසු නොවී දීර්ඝකාලීන විශ්වාසය සමගින් මිලදී ගැනීමට සහ විකුණා ගැනීමට www.itrustld.com සයිට් එකෙන් කරගන්න. හොරුන්ට හසු නොවී USD ගනුදෙනු කිරීමට හොඳම තැන සහ ඔබගේ මුදල්වට 100% වග කියන එකම තැන www.itrustld.com. ඔයාලා මුලින්ම මේ වීඩියෝ එකේ පහළ description box එක open කරගෙන ඒකේ උඩම තියෙන iTrust LD registration link එක උඩ touch කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයාලා කොළ පාටින් තියෙන get started කියන එක touch කරගන්න. මෙතනින් පහළට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් ෆෝම් එකක් තියෙනවා fill කරන්න. මෙතනදී ඔයාගේ නම, උපන්දිනය, ලිපිනය, ෆෝන් නම්බර්, Gmail වගේ personal details ටිකක් තමයි අහන්නේ. හරියටම ඔයාලගේ විස්තර ටික මෙතනට ඇතුළත් කරලා පහළ තියෙන terms and conditions කියන තැනට ටික් එක දාලා කොළ පාටින් තියෙන sign up button එක ලබා දෙන්න. ඊට පස්සේ ඔයාලට ඔයාලගේ Gmail එක verify කරන්න එනවා බලා ගන්න පුළුවන්. මෙතනදී පහළ send කියන එක ලබා දෙන්න. ඊට පස්සේ ඔයාලගේ Gmail එකට iTrust LD එකෙන් කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක ඇතුළත් කරලා confirm කියන එක ලබා දෙන්න. ඊළඟට ඔයාලට එනවා ෆෝන් නම්බර් එක verify කරන්න. මෙතනදිත් ඔයාලා send කියන එක ලබා දෙන්න. ඊට පස්සේ iTrust LD එකෙන් ඔයාලගේ ෆෝන් නම්බර් එකට කෝඩ් එකක් එවනවා. ඒ කෝඩ් එක ලබා දීලා confirm කියන එක ලබා දෙන්න. ඊට පස්සේ ඔයාලට එනවා ඔයාලගේ ID කාඩ් එක ලබා දීලා account එක verify කරගන්න. මෙතනදී ඔයාලා select document type කියන එකට national ID card කියන එක තෝරලා පහළ ධන ලකුණ touch කරලා ඔයාලගේ ID card එකේ ඉදිරිපස ෆොටෝ එකක් upload කරන්න. ඊට පස්සේ ඔයාලට address verification එක කරන්න එනවා. එතනදී select document type කියන තැනට ඔයාලා upload කරන්න හිතන් ඉන්න document එකට අදාළ එක select කරලා පහළ ධන ලකුණ touch කරලා අදාළ document එකේ ෆොටෝ එකක් upload කරන්න. පැය 24ක් ඇතුළත ඔයාගේ iTrust LD account එක verify වෙනවා වගේම account එක verify කියලා Gmail එකෙනුත් ඔයාලව දැනුවත් කරනවා. ඒ වගේම verification එකෙන් පස්සේ ඔයාට iTrust LD හරහා ඕනෑම ගනුදෙනුවක් පහසුවෙන් සහ ඉක්මනින්ම කරගැනීමේ හැකියාව තියෙනවා. දැන් අපි බලමු කොහොමද iTrust LD හරහා ඔයාගේ XM account එකට deposit එකක් කරගන්න කියලා. ඒකට මුලින්ම ඔයා XM account එකට log වෙන්න. උඩ ඔයාලගේ account balance එක පෙන්වන තැන touch කරගන්න. ඊට පස්සේ deposit කියන තැන touch කරගන්න. ඊළඟට ඔයාලා මෙතන පහළම තියෙන subscribe to a local depositor කියන තැන touch කරගන්න. ඊට පස්සේ yes කියන එක ලබා දීලා මෙතනට ඔයාලා local deposit ID එක හැටියට 67104269 කියන නම්බර් එක ටයිප් කරලා පහළ ටික් එක දාලා සබ්මිට් කරන්න. ඊළඟට ඔයාලා හදලා වෙරිෆයි කරගත්ත iTrust LD account එකට log වෙන්න. log වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් උඩ ඉරි තුනක් තියෙනවා. එතන ටච් කරගන්න. ඊට පස්සේ deposit කියන එක select කරගන්න. ඊට පස්සේ මෙතනින් පහළට ඇවිත් XM කියන කොටුව උඩ ටච් කරගන්න. මෙතනදී ඔයාලා මේ විදිහට පහළට එන්න ඕනේ.
payment option එක විදිහට bank transfer select කරගන්න. ඊට පස්සේ මෙතන deposit amount එකට ඔයා deposit කරන්න හිතන් ඉන්න මුදල ඩොලර් විදිහට සඳහන් කරන්න. ඊට පස්සේ ඔයාට deposit කරගන්න ඕන XM account ID number එක සඳහන් කරලා පහළ next කියන එක ලබා දෙන්න. ඊට පස්සේ ඔයාලා සල්ලි deposit කරන්න ඕන bank account number එක වගේම deposit කරන්න ඕන මුදල රුපියල් වලින් මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයාලා මේ account එකට online හරහා නම් සල්ලි deposit කරන්නේ අනිවාර්යයෙන්ම remark එකක් ඔයාලගේ XM account ID number එක දාලා තමයි සල්ලි යවන්න ඕනේ. ඒ වගේම ඔයා බැංක් එකට ගිහින් සල්ලි deposit කරනවා නම් ඔයාට හම්බෙන receipt එකේ නිල් පාට පෑනකින් XM ID number එක ලියලා ෆොටෝ එකක් ගහගන්න. ඊට පස්සේ ඔයාලා තව ටිකක් පහළට ආවම බලා ගන්න පුළුවන් add your documents here කියලා ධන ලකුණක් තියෙනවා. ඒක ටච් කරලා ඔයාලගේ transaction එකේ ෆොටෝ එක හෝ ස්ක්‍රීන්ෂොට් එක අප්ලෝඩ් කරලා පහළ next කියන එක ලබා දෙන්න. ඊට පස්සේ විනාඩි 5ක් වගේ ඇතුළත ඔයාගේ ඩිපොසිට් එක කම්ප්ලීට් වෙනවා. ඔයාලටම බලා ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු කොහොමද XM account එකට Binance හරහා ඩිපොසිට් එකක් කරගන්නේ කියලා. ඒකටත් ඔයාලා මුලින්ම ඉරි 3 උඩ ටච් කරගන්න. ඊට පස්සේ ඩිපොසිට් සිලෙක්ට් කරන්න. ඊට පස්සේ XM කොටුව උඩ ටච් කරගන්න. මෙතනදී ඔයාලා payment option එකට crypto කියලා සිලෙක්ට් කරන්න. currency and amount කියන තැනට USDT කියලා සිලෙක්ට් කරලා ඊට පස්සේ ඔයා deposit කරන්න ඉන්න මුදල ඩොලර් වලින් සඳහන් කරන්න. පහලින් ඔයාගේ XM account ID number එක type කරලා next කියන එක ලබා දෙන්න. ඊට පස්සේ ඔයාලා deposit කරන්න ඕන ඩොලර් ප්‍රමාණය සහ deposit method එක හැටියට Binance TRC20 address එක සහ Binance email එක තියෙනවා. මේ දෙකෙන් කැමති එකකට ඔයා Binance එකෙන් deposit කරලා transaction එකේ screenshot එකක් ගහගන්න. ඊට පස්සේ ඔයා මේ විදිහට පහළට ඇවිත් add your documents here කියන තැන උඩ ධන ලකුණ touch කරලා ඔයාගේ transaction එකේ screenshot එක upload කරලා next ලබා දෙන්න. ඊට පස්සේ විනාඩි 5ක් වගේ ඇතුළත ඔයාගේ deposit එක XM account එකට වැටෙනවා. ඔයාට බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද ඔයාගේ XM account එකේ තියෙන සල්ලි bank account එකට withdrawal කරගන්න කියලා. ඒකට ඔයාලා මුලින්ම XM account එකට log වෙන්න. උඩ ඔයාලගේ account balance එක පෙන්වන තැන touch කරගන්න. ඊට පස්සේ withdrawal කියන තැන touch කරගන්න. ඊළඟට නැවතත් withdrawal select කරගන්න. ඊට පස්සේ පහළ තියෙන local depositor කියන එක touch කරගන්න. ඊළඟට ඔයාලා මෙතනදී local deposit ID number එක select කරලා පහලින් ඔයා withdrawal කරන්න හිතන් ඉන්න amount එක සඳහන් කරලා ඊටත් පහලින් tick දෙකක් දාලා request කියන එක touch කරගන්න. ඊට පස්සේ විනාඩි 5ක් වගේ ඇතුළත XM එකෙන් withdrawal mail එකක් ඔයාගේ Gmail එකට එවනවා. ඒකේ screenshot එකක් ගහලා ඔයාලා තියාගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ iTrust LD account එකට log වෙන්න. log වෙලා උඩ ඉරිතුන උඩ touch කරගන්න. ඊට පස්සේ withdrawal කියන එක select කරලා XM කොටුව උඩ touch කරගන්න. ඊට පස්සේ මේ විදිහට පහළට ඇවිත් receiving payment option කියන තැනට bank transfer කියලා select කරලා ඔයාලා withdrawal කරන මුදල ඩොලර් හැටියට සඳහන් කරන්න. ඊට පස්සේ ඔයාගේ XM account ID number එක සඳහන් කරලා පහළ next කියන එක ලබා දෙන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට පහළට ඇවිත් add your documents here කියන තැනට ඔයාලා අර කලින් ගහලා තියාගත්ත XM withdrawal mail එකේ screenshot එක upload කරන්න ඕනේ. ඊට පස්සේ පහළ add account කියන එක touch කරලා ඔයාලට සල්ලි withdrawal කරගන්න අවශ්‍ය bank account details add කරගෙන bank account එක select කරලා පහළ terms and conditions කියන තැනට tick එක දාලා next ලබා දෙන්න. ඊට පස්සේ විනාඩි 5ක් වගේ ඇතුළත ඔයාගේ සල්ලි බැංක් එකට ඩිපොසිට් වෙනවා. මම දැන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද XM account එකේ තියෙන සල්ලි Binance එකට withdrawal කරගන්නේ කියලා. ඒකත් කරන්නේ අර විදිහටමයි. පොඩි වෙනස්කම් කිහිපයක් විතරයි ඔයාලට කරන්න තියෙන්නේ. ඔයාගේ iTrust LD account එකට log වෙලා අර කලින් විදිහටම withdrawal එක දාන්න. ඇවිත් මෙන්න මෙතන receiving payment option කියන තැනට crypto කියලා select කරන්න ඕනේ. ඊට පස්සේ currency and amount කියන තැනට USDT කියලා select කරලා පහලින් ඔයා withdrawal කරන මුදල් ප්‍රමාණය ඩොලර් විදිහට සඳහන් කරන්න. ඊට පස්සේ ඔයාගේ XM account ID number එක සඳහන් කරලා next කියන එක ලබා දෙන්න.
ඊළඟට ඔයාලා මේ විදිහට පහලටම ඇවිත් add your documents here කියන තැනට XM එකෙන් ආපු withdrawal mail එක upload කරගන්න. ඊට පස්සේ පහළ add account කියන තැනට ඔයාගේ Binance account එකේ Gmail එක හරියටම ලබා දීලා ඊට පස්සේ ඒක select කරලා පහළ next කියන එක ලබා දෙන්න. ඒ වගේම ඔයාලා කරපු හැම transaction එකකම විස්තර බලා ගන්න ඕන නම් මෙතන උඩ තියෙන ඉරිතුන උඩ touch කරලා transaction කියන එක select කරන්න. එතනින් ඔයා කරපු හැම transaction එකකම සම්පූර්ණ විස්තරය බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ සම්බන්ධව මොනෑම් හෝ ගැටලුවක් තියෙනවා නම් FX Navigator අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. අපිව සම්බන්ධ කරගන්න contact numbers අපි පහළ දාලා තියෙනවා. එහෙනම් අද මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. මේ වගේ වීඩියෝ ඔයා ළඟටම ගෙන්න ගන්න දැන්ම XF Navigator අපිව subscribe කරලා තියාගන්න.